අයිබෝන් කියලා පිළිගන්නවා මොටෝකින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝම කියන්න තියෙන්නේ පරිස්සමින් තමන්ගේ බයික් එක පදින්න කියලා. හරි. වැඩි කතා නැතුව අපි යමු අද වැඩේට. අද කතා කරන්න යන්නේ NS කාණ්ඩේ BS7 නැත්නම් 7 වෙනි ජෙනරේෂන් එකේ ආපු 200 එක ගැන සම්පූර්ණම ෆුල් රිවිව් එකක් අරගෙන. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මේ NS 200 2025 මොඩල් එක සහ එතකොට N160 ප්‍රීමියම් මොඩල් එකේ සම්පූර්ණ රිවිව් එකක් මේ ෆීචර් කම්පෙයාර් කරලා රිවිව් එකක් අරගෙන එනවා. ඉතින් ඒ රිවිව් එකත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ Kin Moto YouTube channel එක subscribe කරලා. ඊටත් අමතරව තව පල්ලෙහා ගොඩක් වීඩියෝ තියෙනවා N160 සහ 400 එක ඊට අමතරව බයික් රිවිව් ගොඩක් තියෙනවා. බලන්න කියන ගමන් වැඩි කතා නැතුව වැඩි කයිවාර නැතුව අපි යමු අද වීඩියෝ එකට මේ NS 200 BS7 නැත්නම් 7 වෙනි ජෙනරේෂන් එකේ බයික් එකේ සම්පූර්ණ කයිවාරු අහන්න. අගරම හෙඩින් එක ගැන කතා කළාම අපිට බලා ගන්න පුළුවන් කලින් NS මොඩල් වලට වඩා මේකේ පොඩි අප්ඩේට් වෙලා තියෙනවා. නැත්නම් කලින් NS මොඩල් වල හෙඩින් එකට වඩා මේකේ පෙනුම වෙනස් කරලා ඇවිදින් තියෙනවා. ඊට අමතරව බලා ගන්න පුළුවන් අලුතෙන් එකතු වුණු කොටස් විදියට මෙන්න මේ DR ලයිට් එකක් අපිට දෙපැත්තෙන් ඇඩ් කරලා තියෙනවා. ඉතින් අමුතුම ඔප්ටිමස් පෙනුමක් තියෙනවා. ඔප්ටිමස් ප්‍රයිම් පෙනුමක් තියෙනවා මෙන්න මේ මුහුණේ. හෙඩ් ලැම්ප් එක ගැන කතා කළාම LED DR LS ලයිට් සිස්ටම් එකක් තමයි මෙන්න මේ NS 200 2025 මොඩල් එකට බලා ගන්න පුළුවන් වෙන්නේ. හෙඩ් එකට උඩින් අපිට මෙන්න මේ කොටසේ ක්‍රිස්ටල් ලයිට් සිස්ටම් එකක් තමයි ඩිම් එක විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සම්පූර්ණ 2025ට එද්දී මේ NS 200 එක වෙනසක් වෙලා තියෙනවා හෙඩින් එකේ ඉඳලා ගත්තොත්. ඉතින් හෙඩින් එකේ තියෙන වෙනස්කම් 200 එකේ 2025 මොඩල් එකේ මෙන්න මේ ටික. හරි. හෙඩින් එකකින් පස්සේ අපි පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් අපිට බලා ගන්න පුළුවන් සස්පෙන්ෂන් නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් ෆෝක් අත ෆෝක් එක ගැන කතා කළොත් මේකට දීලා තියෙන්නේ USD ෆෝක් සිස්ටම් එකක්. USD කියන්නේ සාමාන්‍ය ඇමරිකන් ඩොලර්ස් නෙවෙයි. USD කියන්නේ ups and down සිස්ටම් එකක් තමයි USD කියලා හඳුන්වන්නේ. ඉතින් මේ සිස්ටම් එක තමයි මේ NS 200 එකේ ෆෝක් වලට දීලා තියෙන්නේ. ඉතින් අපි NS කාණ්ඩේ පරණ මොඩල් වලට ගියොත් නැත්නම් 2025ට කලින් ආපු මොඩල් ගැන කතා කළොත් මේකට දීලා තියෙන්නේ ටෙලිස්කෝපික් සස්පෙන්ෂන් මොඩල් එකක්. ඉතින් ඒකටත් වඩා අප්ග්‍රේඩ් විදිහට තමයි 2025 මෙන්න මේ අපිට USD ෆෝක් සිස්ටම් එක දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ USD ෆෝක් සිස්ටම් එක බලා ගන්න පුළුවන් KTM වගේ ලොකු බයික් මොඩල් වලත්. ඉතින් ඒ සිස්ටම් එකම දීලා තියෙනවා 200 එකට. බ්‍රේක් ගැන කතා කළොත් ඉතින් බයික් එකේ සේෆ්ටි එකට නැත්නම් රයිඩර් සේෆ්ටි එකට අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක් නේ බ්‍රේක් සිස්ටම් එක. ඉතින් මේ කට්ටිය 2025 මොඩල් එකට මිලිමීටර් 300ක විශාල ඩිස්ක් එකක් දීලා තියෙනවා සේෆ් රයිඩ් එකකට සෙට් වෙන විදිහට. ඒ වගේම තමයි අපිට ඩුවල් channel ABS සිස්ටම් එකක් බලා ගන්න පුළුවන් පිටුපස සහ ඉදිරිපස රෝද වලට. මේක ඇත්තරම ගොඩක් වටින සහ වැදගත්ම පොයින්ට් එකක්. ඉතින් කලින් NS කාණ්ඩය අපි හැඳින්වුවේ ලංකාවේ අපි කිව්වේ ලංකාවේ අපි හැඳින්වුවේ මරණයක් විදියට. කහපාට NS එක කොහොමදත් ජනප්‍රියයි. NS කාණ්ඩයම සම්පූර්ණම මරණයක් විදියට තමයි සැලකුවේ. මරණයක් නැත්තම් නිවන් සුව මෙන්න මේ වගේ නම් වලින් තමයි හැඳින්වන්නේ. මේකට විශේෂ හේතුවක් තියෙනවා. ඇත්තරම බයික් එක සුපිරි, ස්පීඩ් එක සුපිරි, හැමදේම සුපිරි. හැබැයි එක දෙයක් කැරෙන්න බයික් එකේ ස්පීඩ් එකකින් බ්‍රේක් ගහපු ගමන් අකුල් ලාගෙන කඩාගෙන බිඳගෙන යන සීන් එකක් තමයි NS කාණ්ඩේ තිබුණේ. මේක ප්‍රායෝගිකව ඇත්ත නැත්ත. මොකද මාත් NS එකක් යම්කිසි කාලයක් පාවිච්චි කරා. මට ලැබුණු අත්දැකීම් එක්ක ඒක හරියටම හරි කියලා මමත් තේරුම් ගත්තා. අන්න ඒකට විසඳුමක් විදිහට 2025 අප්ග්‍රේඩ් එක ඇවිදින් තියෙනවා. NS කාණ්ඩේ හැම එකක්ම නැත්නම් පල්ස කාණ්ඩේ හැම සාමාන්‍ය ගොඩක් බයික් වල ABS නැත්නම් ස්පීඩ් යන බයික් වල ස්පෝටි ලයින් එකේ තියෙන බයික් වලට ABS දීලා තියෙනවා. ඩුවල් ABS දීලා තියෙනවා. ඊට අමතරව මේ රිම් කප් එකේ ඉඳලා නැත්නම් රිම් සයිස් එකේ ඉඳලා රිම් ඩිස්ක් එකේ ඉඳලා මේ කට්ටිය ලොකු කරලා දීලා තියෙනවා. ඒ සේෆ්ටි එක නැත්නම් මේ ABS එකේ වැදගත්කම තියෙන්නේ අපිට සාමාන්‍ය ස්පීඩ් එකකින් ගිහින් බ්‍රේක් ගෑවුවට කඩාන බිඳගෙන ගිහින් හිටින්නේ නැහැ. ඉතින් මේක ක්‍රමානුකූලව තමයි
නැත්නම් ලෙස්සලා යන ගතිය නැති කරන්න මේ කට්ටිය මෙන්න මේ සේෆ් රයිඩ් එකට දීලා තියෙනවා ABS brake system එක. ඒ නිසා ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා. කලින් වගේ NS කියන්නේ මරණයක් වෙන්නේ නැහැ. බයික් එක කිසිම දෙයකට බය නැතිව අත ගහන්න සුපිරියක් වෙයි. මේකත් මොකද ප්‍රායෝගිකව ඇත්ත නැත්ත කතා කරන්න ඕනි. අපි බයික් ලවර්ස්ලා වුණාට NS වලට ඇද්දට පල්සර් කාණ්ඩයට ඇද්දට නැත්නම් බජාජ් වලට ඇද්දට මම බජාජ් ෆල්සර් නැත්නම් මේ බජාජ් ෆල්සර් N160 යූසර් කෙනෙක් ඇත්තටම කියනවා නම් ලවර්ස් කෙනෙක්. ඒ වුණත් අපි ඇත්ත නැත්ත කතා කරන්න ඕනේ. මොකද රිවිව් එකක් කියන්නේ ඇත්ත කතා කරන්න ඕනි. මොකද මේකේ තියෙන අඩුපාඩු ගැන කතා කරන්න ඕනි, වැරදි ගැන කතා කරන්න ඕනි. මගේ රයිඩ් එක්ස්පීරියන්ස් එකෙන් මට දැනෙන අඩුපාඩු ගැන කතා කරන්න ඕනි. ඉතින් ඒ නිසාම මෙතන මේ බ්‍රේක් සිස්ටම් එක ගැන සහ NS මරණයක් කියලා, කලින් මරණයක් කියලා මම මේ විදිහටම ගෙඩි පිටින්ම කියලා දෙන්නේ. කාණ්ඩයේ නැත්නම් මේ NS 200 කාණ්ඩයේ අපි මුලින්ම කතා කරා හෙඩින් එක, ඊට පස්සේ පොකත, ඊට පස්සේ පල්ලෙහාට ගියාම බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරලා දැන් පොඩ්ඩක් උඩට එනවා අපි තෙල් ටැංක් එක පැත්තට. ඉතින් ටැංක් එක අප්ග්‍රේඩ් එකක් කිසිම වෙනසක් වෙලා නැහැ. මේ කට්ටියගේ පරණ මොඩල් වල තියෙන ෂේප් එකමයි 2025ටත් එන්නේ. ඉතින් ඒකේ වෙනසක් වෙලා නැහැ. වෙනසක් වෙලා තියෙනවා නම් තියෙන්නේ මෙන්න මේ ස්ටිකර් සහ කලර් එක ටැංක් එකේ. NS 200 2025 මොඩල් එකට එන්නේ 12 ලීටර් ටැංක් එකක්. ඒ කියන්නේ ලීටර් 12ක ටැංකියක් තමයි මේකට එන්නේ. සාමාන්‍ය මේ ලීටර් 12ක ටැංකියක් වුණාට මේකේ එන්ජින් එක ගැන කතා කරද්දී මේකට දීලා තියෙනවා තෙල් කාර්යක්ෂමතාවය වැඩි කරන්න F5 ටෙක්නොලොජි එක. මේ F5 කියන්නේ ෆියුල් ඉන්ජෙක්ෂන් ටෙක්නොලොජි එක දීලා තියෙනවා. ඉතින් මේ නිසාම තෙල් කාර්යක්ෂමතාව හොඳට කරනවා නැත්නම් තෙල් හොඳට කරනවා කියලා තමයි මේ කට්ටිය කියන්නේ. සාමාන්‍යයෙන් 1 ලීටර් වලින් නැත්නම් ලීටරයකින් කිලෝමීටර 45ත් 50ත් අතර ප්‍රමාණයක් මේ 200 එකේ දුවනවා කියලා කියනවා මෙන්න මේ බජාජ් කම්පැනි එක. right okay දැන් අපි යමු NS 200 එකේ එන්ජින් එක ගැන කතා කරන්න. ඉතින් NS 200 එකට 2025 කිසිම අප්ග්‍රේඩ් එකක් නැතුව සම්ප්‍රදායික එන්ජින් එකක් තමයි එන්නේ. 4 valve එන්ජින් එකක් දීලා තියෙන්නේ. කලින් ආව NS මොඩල් වල දීලා තියෙන්නේ 4 valve liquid cooler එන්ජින් එකක්. ඉතින් එමමයි ඒකමයි කිසිම වෙනසක් නැතුව මෙදා පාරත් NS 200 BS7 ජෙනරේෂන් එකටත් 2025 ආපු 7 ජෙනරේෂන් එකටත් දීලා තියෙනවා. ඒ වගේම අපිට 199cc එන්ජින් එකක් බලා ගන්න පුළුවන් අතර 24.5ක හෝස් පවර් එකක් තියෙනවා. ඊටත් අමතරව 18.74 නිව්ටන් මීටර් RPM එක 800ක ටෝක් එකක් ගන්න පුළුවන් අපිට. ගියර් 6ක් මේ එන්ජින් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මේකට ලබා ගන්න තියෙනවා නැත්නම් බලා ගන්න පුළුවන් 2025 අප්ඩේට් එකක් විදිහට රයිඩර් මෝඩ් 3ක් දීලා තියෙනවා. රේන්, රෝඩ්, ඔෆ් රෝඩ් කියලා. ඉතින් ඒවල අපිට දීලා තියෙනවා අපේ රයිඩර් සේෆ්ටි එකට. මොකද අපිට සිටුේෂන් එක අනුව වෙනස් කරගෙන ABS වෙනස් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මෝඩ් එක අනුව අපිට වෙනස් කරගන්න පුළුවන්. ක්ලයිමේට් එක අනුව වෙනස් කරගන්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ මේ හැමදේම වැදගත් වෙන්නේ රයිඩර්ට. මොකද එයාගේ සේෆ්ටි එක තමයි වැදගත් වෙන්නේ. ඉන්දියන් බයිකුත් පරණ තිබ්බ විදිහයි 2025 අප්ග්‍රේඩ් එකයි බලපුවාම ඇත්තටම මේ කට්ටිය දැන් හිතනවා රයිඩර්ගේ සේෆ්ටි එක අලුත් ටෙක්නොලොජි එක ඒ වගේම සේෆ්ටිය මේ හැමදේම ගැන හිතලා තමයි අලුතෙන් බයික් ගන්න කියලා බලා ගන්න පුළුවන්. අලුතෙන් දීලා තියෙන ෆීචර් ගොඩක් එක්ක බලපුවාම ගොඩක් දේවල් එක්ක බලපුවාම ඇත්තටම ඊට අමතරව අවසාන වශයෙන් මම කතා කරන්න යනවා මීටර් කන්සෝල් එක ගැන. මීටර් කන්සෝල් එක ගැන කියද්දී මේකේ අර කලින් මම කතා කරපු ABS මෝඩ් 3 නැත්නම් රයිඩර් ඔෆ් රෝඩ් රේන් කියන මෙන්න මේ මෝඩ් 3 අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ බටන් එකෙන් නොටිෆිකේෂන් කරලා තියෙනවා මීටර් බෝඩ් එකේ. ඉතින් කලින් ආවේ නැති NS කාණ්ඩේ මීටර් බෝඩ් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. කළු පාට පසුබිම මේ සුදු පාට ඩීටේල්ස් ඉන්ඩිකේට් කරන මේක වැදගත් වෙනවා. දවල් කාලේ අපිට තදින් හිරු එළිය තියෙන වෙලාවක උනත් මේ ඩීටේල්ස් හරි විදියට බලා ගන්න. ඒ වගේම කාලයක් ගියාම අපිට බෝඩ් එක ෆේඩ් වෙන්න උනත් මේ දේවල් හරියට ඩීටේල්ස් බලා ගන්න පුළුවන් විදියට තමයි මේ කට්ටිය හදලා තියෙනවා කියලා කියන්නේ.
මෙන්න මේ මීටර් එකේ ඊට අමතරව සුපුරුදු පරිදි ටයිම් ගියර් මයිලේජ් RPM රේට් එක වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. ඊටත් අමතරව මෙන්න මේ සයිඩ් එකෙන් තියෙන කහපාට අයිකන් දෙකෙන් ABS සිස්ටම් එක සහ එන්ජින් එකේ සිටුේෂන් එක ඒ වගේම තමයි අපේ ලොකේෂන් එක තෙල් ලීටර එකට කොච්චර කරනවද මෙන්න මේ වගේ දේවල් පවා බලා ගන්න හැකියාව තියෙනවා. අපේ ෆෝන් එක Bluetooth කනෙක්ට් කරලා මේකට නැවිගේෂන් සිස්ටම් එක දාලා අපි යන ලොකේෂන් එකේ වගේම අපි කොතනින්ද හැරෙන්න ඕනේ මෙන්න මේ වගේ ගොඩක් විස්තර බලා ගන්න පුළුවන් මෙතනදී. ඊටත් අමතරව සුපුරුදු පරිදි හැම බයික් එකකම වගේ න මෙන්න මේ වම් අත පැත්තේ තියෙන නියුට්‍රල් ලයිට් ඉන්ඩිකේට් එක සහ බැටරි එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි NS200 BS 7 ජෙනරේෂන් එකේ විස්තරේ. සාමාන්‍ය මට මේ BS කියලා කියද්දිම මතක් වුණේ ඉන්දියන් කාරයෝ අපේ ලංකාවේ මිනිස්සුયો ගැන දැනගෙනම මේ BS කියලා ගැහුවත් දන්නේ නැහැ. මොකද මේ NS කියන්නේ මරණයක් කියලා දැනගෙන BS බුදු සරණයි කියලා ගැහුවා වෙන්නත් පුළුවන්. මොකද මේ ඉන්දියන් කාරයෝ ඒ වගේම සත්තු. ඉතින් අමතරව කියන්න තියෙන්නේ මේකේ බර අතින් ගත්තොත් බර කිලෝග්‍රෑම් 145ක් වෙනවා. දිග ගත්තොත් දිග 176 මිලිමීටර්. ඊටත් අමතරව බැක් ටයර් එක 140යි මේක 170 දක්වා අප්ග්‍රේඩ් කරන්න පුළුවන් කියනවා. ඉතින් මෙන්න මේ වගේ විශේෂ දේවල් එක විශේෂාංග එක තමයි NS200 BS 7 ජෙනරේෂන් එක අපිට ලංකාවේදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා රතු පාට, නිල් පාට මෙන්න මේ කලර් දෙකෙන්. ඊටත් අමතරව මේකේ ප්‍රයිස් එක ගැන ගත්තොත් ප්‍රයිස් එක වෙනවා ලංකාවේ අපිට 11,39,950ක්. ඒ කියන්නේ 11,39,950ක මුදලක් වෙනවා. ඇත්තරම ඉන්දියාවේ මීට වඩා ගොඩක් අඩුයි. ලංකාවට එදින් ටැක්ස් එකත් එක්ක මේ විදිහට අපිට එනවා. ඉතින් දැන් ඉන්දියන් ජපන් බයික් කියලා නෑ. හැම ඉන්දියන් බයික් එකක්ම අලුතෙන් එන ඉන්දියන් බයික් එකක්ම විශේෂයෙන්ම ස්පෝර්ට් බයික් එකක්ම සාමාන්‍ය දුප්පතාගේ හිතවතා කියලා ගත්තොත් ඉන්දියන් බයික් තමයි. ඉන්දියන් බයික් කියලා ගත්තොත් ලොකු කුඩා හැමෝටම පදින්න පුළුවන්. වයස් ભેදයක්, පන්ති ભેදයක්, ප්‍රාන්තර ભેදයක් නැතිව ඊටත් අමතරව අලුතෙන් එන බයික් මේවා. ඊටත් අමතරව ඉන්දියන් කාරයෝ දැන් ටෙක්නොලොජි එක ගැන ඇත්තරම හිතනවා. අලුත් අප්ග්‍රේඩ් එක, අලුත් බයික් සෙට් එකක් ඉදිරියටත් බලා ගන්න පුළුවන්. ඉතින් NS200 එකේ විස්තරය මේකයි. අද විස්තරය හොඳයි නම් channel එක subscribe කරගෙන යන්න අමතක කරන්න එපා.